හින්දු ආගම. හින්දු ආගම කියන්නේ ලෝකේ පැරණිතම ආගම. ඒ වගේම ඉන්දියාවේ ප්‍රධාන ආගම විදිහටත් අපිට සලකන්න පුළුවන්. මේක ආගමකට වඩා ජීවන මාර්ගයක් විදිහට තමයි අපිට දක්වන්න පුළුවන් වෙන්නේ. ප්‍රධාන විශ්වාස ආත්මය, කර්මය, මෝක්ෂය, ධර්මය. බහුදේවවාදී ආගමක්. ත්‍රිමූර්තිය තමයි ප්‍රධාන සංකල්පය වෙන්නේ. ඊට අමතරව බොහෝ දෙවිවරු දකින්න ලැබෙනවා. බ්‍රහ්ම ප්‍රධාන මැවුම්කරු. විශ්වයේ මැවුම්කරු මොහු වෙන අතර කුලපත පදනම් වෙච්ච සමාජ ක්‍රමයකට පදනම දැම්මෙත් බ්‍රහ්ම තමා. විෂ්ණු කියන්නේ ලෝකය රකින්නා. ආත්ම කීපයකින් ලෝකයට එනවා දකින්න ලැබෙනවා. ශිව කියන්නේ ලෝකය විනාශ කරන්නා. වැරදිකාරයන් තුන්වෙනි ඇසට අසු වුණොත් විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. හින්දු ආගමේ අධ්‍යාපනික දාර්ශනික චින්තනය මේක පදනම් වෙන්නේ වේද ග්‍රන්ථ මත. වේද ග්‍රන්ථ කියලා කියන්නේ ප්‍රධාන ආගමික ග්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් තමයි ලියවෙන්නේ. නේවාසික අධ්‍යාපනයක් ලබනවා දකින්න ලැබෙනවා. විද්‍යාරම්භ උත්සවයෙන් ආරම්භ වෙන වයස අවුරුදු 5දී ආරම්භ වෙන මෙම අධ්‍යාපනය උපනයන උත්සවයේදී ගුරුවරයාගේ නිවාසයේ නේවාසිකව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දක්වා වර්ධනය වෙනවා දකින්න ලැබෙනවා. හින්දු ආගමේ අධ්‍යාපන දාර්ශනික චින්තනය ගැන කතා කරද්දී ශිෂ්‍යයා විසින් තමන්ගේ බ්‍රහ්මචාරී දිවිය ආරම්භ කරන්නේ අධ්‍යාපනයේ. බඹසර රැකගෙන මනස නිදහස්ව තබාගෙන ශිෂ්‍යයා විසින් ගුරුවරයා සමීපයේ ඉඳගෙන ශිල්ප හදාරනවා අපිට දකින්න ලැබෙනවා. කුල අනුව ශිල්ප ඉගැන්වීම සිද්ධ වුණා. ඒ අනුව සමාජ ආර්ථික ආගමික රාජකාරි පැවරීම අධ්‍යාපනයෙන් ඉටු වුණා. ඒ විතරක් නෙවෙයි සංස්කෘතික ආචාර ධර්ම ශිෂ්‍යයන්ගේ පෞරුෂ ගොඩ නැගීම ඒ කුල මත පදනම් වෙච්ච රාජකාරී ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය පෞරුෂය ගොඩ නැගීම මේ සියලු දේවල් ගුරුකුල ක්‍රමය තුළින් අපිට ඉටු වෙනවා දකින්න ලැබෙනවා. ගුරුකුල ක්‍රමය කියලා කියන්නේ ගුරුවරයා ප්‍රධාන වෙච්ච ශිල්ප ක්‍රමයක්. එතකොට ගුරුවරයාට සියලු දැනුම තිබුණා. උතුම් ගුරුවරයෙක්. ඒ වගේම මෙම ගුරුවරයා සමීපයට වී ශිෂ්‍යයා ඒ දැනුම ලබා ගත්තා. කුලය සහ සමාජය සමග ගනුදෙනු කරන ආකාරය, පවුල සමග ගනුදෙනු කරන ආකාරය සියලු දේවල් ගුරුවරයා විසින් ශිෂ්‍යයාට මනාව ලබා දුන්නා. ඒ හින්දා ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර මනා සමීප සබඳියාවක් දකින්න ලැබුණා. දරුවන් පරිසරයට වඩා සමීපව ඉගෙන ගත්තා. ගුරුවරයාගේ නිවාසයේ තිබුණෙත් පරිසරයට සමීපව. ඒ වගේම දරුවන්ට අවශ්‍ය සාමකාමී මානසික ඉගෙනුම් පරිසරයක් මේ තුළින් ලබා ගන්න පුළුවන් වුණා. ඒ නිසා ගුරුවරයාට පුළුවන් වුණා සෑම දැනුමක්ම ශිෂ්‍යයාගේ වර්ධනය කරන්න. අපි මේ කතා කරන්නේ කුලේ මත පදනම් වෙච්ච රාජකාරී ක්‍රමයක් ගැන එහෙම නෙවෙයි. අපි කතා කරන්නේ පුළුල් චින්තනයක් ඇති වෙච්ච පුළුල් දාර්ශනිකයන් බිහි වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් ගැන. එහෙනම් මේ සියලු දේට පදනම දැම්ුනේ ගුරුකුල ක්‍රමය. ඒක නිසා තමයි ඉන්දියාවේ අදටත් ගුරුකුල ක්‍රමයේ පැවතෙන එහෙම නැත්නම් ගුරුකුල ක්‍රමයේ පැවතිච්ච සුභවාදී දේවල් ගැන තවමත් කතා කරන්නේ. ගුරුකුල ක්‍රමයෙන් ඒ නිසා අපිට සමාජ ආචාර ධර්ම ප්‍රායෝගික ජීවිතයේ පැවැත්ම ඒ විතරක් නෙවෙයි ජීවිතයේ වටිනාකම ජීවත් වීමේ කලාවාදී සියල්ල ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණා. ඒ හින්දා හින්දු ආගම කියලා කියන්නේ ඉන්දියාවට පමණක් ආවේනික වෙච්ච ආගමික දර්ශනයක් නෙවෙයි. ඒක පුළුල් චින්තකයන් බිහි කරපු පුළුල් දාර්ශනික චින්තනයකට මඟ පාදපු ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුක්ත විශිෂ්ටයන් ලෝකයට බිහි කරපු සමබර ජීවිතයකට මඟ පෙන්වන ආගමික ඉගැන්වීමක් එහෙම නැත්නම් ජීවන මාර්ගයක් කිව්වට වරදක් නෑ.